ඔයා මේ රීඩින් එක දකින්නේ අහම්බෙන් නෙමෙයි. ඔයා ගෙවපු අතීතය ගැන, ඔයා ගෙවන වර්තමානය ගැන, ඔයාගේ අනාගතය ගැන හරියටම මම කියනවා. ඔයා මේ දවස්වල මොකක් හරිම ප්‍රශ්නයක ඉන්නවනම්, මොකක් හරිම ගැටලුවක ඉන්නවනම්, එහෙමත් නැත්නම් ඔයාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙයිද නොවේද කියලා බයෙන් ඉන්නවනම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. හරි, අපි දැන් රීඩින් එකට යමු. ඉස්සෙල්ලාම අපි ඔයාගේ අතීතය ගැන බලමු. විශ්වය ඔයාට කියනවා ඔයාට අතීතයේදී එක වැදගත් තීරණයක් ගන්න අපහසු වෙලා තියෙනවා. ඒ වගේම රීඩින් එකෙන් කියනවා ඔයාට මේ තීරණය ගන්න බැරුව ඔයාගේ හදවත සහ ඔයාගේ බුද්ධිය අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඔයා එක වෙලාවකට ඔයාගේ හිත කියන තීරණය ගන්න හදලා තියෙනවා. තවත් වෙලාවකට ඔයාගේ බුද්ධිය විසින් දෙන තීරණය ගන්න හදලා තියෙනවා. නමුත් මෙතනදී ඔයාගේ හිත කියන දේ පිළි අරගෙන තියෙනවා කියලා රීඩින් එකකින් කියනවා. ඔයා මේ කාලේදී මොකක්ම හරි දෙයක් ගැන, ආදර සම්බන්ධතාවයක් ගැන, එහෙමත් නැත්නම් රැකියාවක් ගැන, එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුත්ත සම්බන්ධ මොනවා හරිම සත්‍යක් නොදක, එහෙම නැත්නම් ඒ සත්‍ය දැකලත් ඒක නොපිළිගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම රීඩින් එකෙන් කියනවා ඔයාට හොඳම දේ හම්බෙලත් ඔයා අතීතයේදී ඒ දේවල් අතහැරලා තියෙනවා. හොඳම දේ හම්බෙලත් තීරණයක් ගන්න බයෙන් ඒ දේවල් ඔයා අතහැරලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයා අතීතයේදී කෙනෙක් ගැන හිතමින් කෙනෙක් ගැන තීරණයක් ගන්න බැරුව ලොකු මානසික පීඩාවකින් ඉඳලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ජීවිතේ එක් පරිච්ඡේදයක් ඉවර වෙලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාට හරිම තීරණය ගන්න අපහසු වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට ඔයා හරිම තීරණය ගන්න නැතුව ඇති. ඔයාට මොකක් හරි යම් දෙයක සත්‍යක් නොදැන හරි, එහෙමත් නැත්නම් ඒ සත්‍ය දැකත් ඒක පිළිගන්න නැතුව හරි ඉඳලා ඔයාව ලොකු ප්‍රශ්නයකට වැටලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා ලොකු මානසික පීඩනයකට වැටිලා තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා අතීතයේදී. වර්තමාන තත්ත්වය ගැන අපි බලමු. දැන් ඔයාගේ ජීවිතේ ඔයාගේ තැන ආරක්ෂා කරගෙන ඉන්නවා. ඔයාට ලැබෙන්න ඕන තැන ඔයා ආරක්ෂා කරගෙන ඉන්නවා. ජීවිතේ අභියෝග කිහිපයකටම ඔයාට ජීවිතේ ඇවිත් තියෙන අභියෝග කිහිපයකටම ඔයා එකවර මුහුණ දෙමින් ඉන්නවා. ටිකක් අමාරු කාලයක් පහු කරනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම මේ දවස්වල ඔයා කරන දේවල් වලට ඔයාට විවේචන ලැබෙන්න පුළුවන්. ඔයා මොනතරම් හොඳ දෙයක් කරත් ඔයාට විවේචන ලැබෙන්න පුළුවන්. ඔයා කාට හරි උදව් කරත් ඒ උදව්වෙත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔයාගේ ජීවිතේ වර්තමානයේ සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඔයාට නොදැනම ඔයාගේ වටේ ඉන්න අය ඔයත් එක්ක තරඟයක ඉන්නවා. ඔයාට නොදැනම ඔයාගේ වටේ ඉන්න අය මේ වෙනකොට ඔයත් එක්ක තරඟයක ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. මෙන්න මේක ඔයාට ලොකු මානසික පීඩනයක් වෙනවා. මේ ඔයාගේ ළඟින්ම ඉන්න අය ඔයත් එක්ක තරඟ කරන්න යනවා වගේ දැනෙන හැඟීම, ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාව විවේචනය කරනවා වගේ දැනෙන හැඟීම, මේක මේ කාලේදී ඔයාට මානසික පීඩනයක් විදිහට පෙන්නනවා. ඒ වගේම වර්තමානයේදී ඔයා අත්හැරලා දාන්න ඕනම මිනිස්සු ඔයාගේ ජීවිතයට එනවා. අත්හැරලා දාන ඕනම මිනිස්සු ඔයාගේ ජීවිතයට තවත් ලං වෙන්න පුළුවන්. ඔයාගේ ඉදිරියට එන්න පුළුවන්. ඒ වගේම රීඩින් එකෙන් කියනවා මේ කාලයේදී ඔයාට ඔයාගේ ජීවිතයට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් මිනිස්සු කිට්ටු වෙන්න පුළුවන්. ඒකින්ද සැලකිලිමත් වෙන්න කියලා. ඒ වගේම මෙන්න මේ කාලයේදී ඔයාට දැනෙන්න පුළුවන්. ඔයා කරන දෙයක් හරියන්නේ නැහැ. මං කොච්චර උත්සාහ කරත් ඒ දේ හරියන්නේ නැහැ. මං කොච්චර ආදරය කරාට මට එයාගේ ආදරය ලැබෙන්නේ නැහැ. මං කොයිතරම් කැපකිරීම කරත් එයාගේ අවධානය මට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ දේවල් ඔයාට හිතෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මට මේ දේ කරන්න බැරි වෙයිද? මට මේ දේ කරන්න අමාරු වෙයිද? මට මේක හම්බෙයිද? මං බලාපොරොත්තු වෙන ජීවිතය මට හම්බෙයිද? මේ ගෙවන ජීවිතෙන් මිදෙන්න පුළුවන් කමක් නැද්ද? එහෙම කියලා ඔයාට මේ දවස්වල නිතර අදහස් එන්න පුළුවන්. සිතුවිලි එන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලට එක හේතුවක් තමයි ඔයාගේ වටේ මේ වෙනකොට තියෙන
ඍණ ශක්තිය. විශේෂයෙන්ම ඇස්වහ කටවහ ඔයාට තියෙනවා. ඒ වගේම අනිත් අයගේ ඍණ ශක්තිය ඔයාට කරන්න බෑ. ඔයාට කරන්න පුළුවන් වේද? අනිත් අය නිතරම හිතනවා මෙන්න මේ දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ යාළුවේ හිතින් හිතන දේ පවා ඔයාට ඍණ ශක්තියක් විදිහට ආකර්ෂණය වෙනවා. මෙන්න මේ දේවල් ඔයාගේ වටේ තියෙන නිසා තමයි ඔයාට ඔයාගේ ජීවිතයට වාසනාව ආකර්ෂණය කරගන්න බැරි වෙලා තියෙන්නේ. එනේ මේ දේවල් වලට කරන්න පුළුවන් වත්පිළිවෙත් තියෙනවා. ඒ දේවල් මම කියන්නම්. ඒ වගේම මේ කාලේදී මිනිස්සු සමහර විට ඔයා මහන්සි වෙනවා දැකලා ඔයා පසුතැවෙනවා දැකලා ඔයා දුක් වෙනවා දැකලා ටිකක් එයාලා සතුටු වෙන ස්වභාවයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අනාගතයේදී නැති වෙලා යනවා. ඔයාගේ උත්සාහයෙන් දියුණු වෙනවා. මේ කාලේ මහන්සියෙන් වැඩ කරාට අනාගතය ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම රීඩින් එකෙන් කියනවා මේ කාලයේදී මිනිස්සු ඔයාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ මානසික වටන්න දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට බෑ. ඔයාට මේක කරන්න බෑ. ඔයාගේ ඔළුවට එක එක ඍණාත්මක දේවල්ම දාන්න පුළුවන්. මේක කරන්න ලේසි නෑ, මේක ලැබෙන්නේ නෑ, මෙන්න මේ දේවල් දාන්න පුළුවන්. රීඩින් එකෙන් ඔයාට කියනවා අනිත් අයගේ කතා වලට ඇහුම්කන් දෙන්නේ නැතුව ඔයාගේ අදහස ක්‍රියාත්මක කරන්න කියලා. ඔයාගේ උත්සාහයෙන්ම දියුණු වෙන කෙනෙක් තමයි ඔයා. ඔයා මේ කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්, ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔයා කරන කැපකිරීම් වලට හොඳ ප්‍රතිඵල ඔයාට ඉදිරියේදී ලැබෙන්න පුළුවන්. රීඩින් එකෙන් කියනවා ඔයාගේ උත්සාහය සහ කැපකිරීම මත ඔයාගේ ජීවිතය සහ ඔයාගේ අනාගතය තීරණය වෙනවා කියලා. ඒ වගේම මේ වර්තමානයේ ඔයාගේ වටේ තියෙන ඍණ ශක්තිය අයින් කරගත්තට පස්සේ ඔයා ගොඩක් උත්සාහවන්ත වුණාට පස්සේ ඔයා ගැනම ධනාත්මකව හිතන්න පුරුදු වුණාට පස්සේ ඔයාගේ ජීවිතය නිකම්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ අනාගතය කොයි වගේ වෙයිද කියලා අපි දැන් බලමු. ඔයා දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන දෙයක්. ඔයා දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් ඉෂ්ට වෙනවා. එහෙමත් නැත්නම් ඒ මොනවා හරි කාර්යයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ කාර්යය සම්පූර්ණ වෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. රීඩින් එකෙන් කියනවා ඔයාගේ සාර්ථකත්වය සහ ජයග්‍රහණය මේ රීඩින් එකෙන් පෙන්නනවා කියලා. අනාගතේ ඔයාගේ සාර්ථකත්වය සහ ජයග්‍රහණය මේ රීඩින් එකෙන් පැහැදිලිව පෙන්눔 කරනවා. ජීවිතයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක් ඉදිරියේදී එනවා. විශේෂයෙන්ම විදේශ ගමන් එහෙමත් නැත්නම් කාත් එක්ක හරි විදේශ කියන්නේ සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. මොකක් හරි බිස්නස් එකක් කරන්න හරි විදේශයක ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඔයා දැන් කරන මහන්සියට ප්‍රතිඵලත් ඉදිරියේදී ඔයාට ලැබෙනවා. දැන් වෙන මහන්සියට ප්‍රතිඵල ඉදිරියේදී ඔයාට ලැබෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම සම්බන්ධතාවයක් එහෙමත් නැත්නම් අලුත් බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ආදරය සම්බන්ධව ගත්තොත් හොඳ ආදරයක් ඔයාට හිමි වෙන්න පුළුවන්. ඔයා ජීවිතේ ලොකු ඉලක්කයක් ජය අරගෙන තවත් ඉහළ තත්වයකට යනවා කියලා රීඩින් එකෙන් කියනවා. අනාගතයේදී ඔයා දැන් ඉන්න තත්වයට වැඩිය ගොඩක් ඉහළ තත්වයක ඉන්නවා. ඒ වගේම අනාගතයේදී ඔයාට ගොඩක් දොරටු ඉවර වෙන්න පුළුවන්. හොඳ අවස්ථා ලැබෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔයාට ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ රැකියාවක් හොයනවා නම් හොඳ රැකියාවක්, බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒකට හොඳ අදහසක්, ඒ වගේම ආදරයක්, විවාහයක් ගැන හිතමින් ඉන්නවා නම් ඒකට හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. මේ රීඩින් එකේ සමහර කරුණු ඔයාට ගැලපෙන්න පුළුවන්, සමහර කරුණු ඔයාට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දේවල් සිද්ධ වෙන කාලය හරියටම කියන්න පුළුවන් පර්සනල් රීඩින් එකක් මගින්. ඔයාගේ මෙන්න මේ වෙනස්කම් සිද්ධ වෙන කාලය ගැන හරියටම දැනගන්න තිරේ දිස් වෙන WhatsApp නම්බර් එකට කතා කරලා ඔයාට පුළුවන් මගෙන් පර්සනල් රීඩින් එකක් ගන්න. ඒ වගේම ඉදිරියේදී හොඳ වාසනාවන්ත කාලයක් එනවා. ඉදිරියේදී ඔයාගේ ජීවිතයට ඔයා නොහිතපු දේවල් ලැබෙන්න පුළුවන්. මේ වර්තමානයේ ටිකක් අමාරු වුණාට රීඩින් එකෙන් කියන්නේ ඔයාට උත්සාහය අත්හරින්න එපා. ඔයාගේ උත්සාහයත් එක්ක ඔයාගේ අනාගතය තීරණය වෙනවා කියලා.